හෙලෝ හෙලෝ මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඕනේ. ඔහොම මොකද්ද ප්‍රශ්නේ? අනේ අයියේ මට මේක දැන් ඇති වෙලා. අයියනේ අපි මේක නවත්තමු. සම්බන්ධය නවත්තන්න තරම් මොකද්ද වෙච්ච ප්‍රශ්නේ? දැන් බලන්න ඔයා හින්දා වෙච්ච ප්‍රශ්න. මෙතනින් එහා මට කියන්න දෙයක් නෑ අයියා. අයියනේ මං වට කිව්වනේ. සොරි ඉතින්. ප්ලීස් සලෝ මාව තේරුම් ගන්න. ගන්න එපා බං. ජීවිතේ ප්‍රශ්න එනවා යනවා. ඕවම තමයි. අපි හිමිට විසඳගමු ඔල්ලෝ. අපි ඉන්නවනේ උඹට බං. අතෑරලා දාපන් බං ඕක. කොහොමද බං අමතක කරලා දාන්නේ? ඒ මගේ ජීවිතේ බං. උඹ දන්නවද? ගෙදරින් ප්‍රශ්න, ලව් ප්‍රශ්න, සල්ලි ප්‍රශ්න. නොකිව්වට මාත් ආසයි බං ජීවිතේ විඳින්න. ඒත් මොනව කරන්නද බං? පෙර කරපු කර්මයකට මට උනේ විඳවන්න. වෙලාවකට හිතනවා බං මට මුන් ඔක්කොගෙම පරිගන්න. පිස්සුද බං? පරිගන්නම ඕන නම් වාද කරන්න යන්න එපා. මනුස්සුන්ගේට තේරුම් ගත්තනේ උඹ. ඉස්සර තිබුණ තැන නැහැ කියලා විතරක් කංගවපන්. ඒක තමයි මචං හොඳම පරිගැනීම. අනේ මන්ද බං මට තේරෙන්නේ නෑ බං. පිස්සු වගේ බං ඔළුවත් විකාරයි. මොකද්ද දැන් බං මං කරන්නේ? හැම දෙයකටම මචං සීමාවක් තියාගන්න. මොකද හැම කෙනාටම අපි හැම දෙයකටම වටින්නේ නැහැ නේ බං. උඹ කියන කතාවත් ඇත්ත බං. එයි උඹ එපා කියනවනම් සම්බන්ධය නවත්තමු කියනවනම් ගැලපෙන්නේ නැහැ කියනවනම් ඔන්න ඔය පාඩුවේ ඉඳන් බං. ඇයි උඹ hina වෙන්නේ? නැහැ බං. කැලෑමලක් වුණත් කමන්නේ කලාතුරකින් හරි දකින්න. එහෙම හිත හැමෝටම නෑ. ලස්සන බලන්න. ඉතින් හැම මලකටම කවි නෑ. වචන ගලපන්න. මටත් ඕනෙම එහෙම හැඩ නෑ කිව්ව මලකට කවියක් ලියන්න.